බ්‍රෑන්ඩයක් ලංකාවම දකින්න ඕන ලෝකෙම දකින්න ඕන කියන ඩ්‍රීම් එක ආවේ එදා. බිස්නස් එකක් නෙක්ස්ට් ලෙවල් එකට අරයි යන එක හැමෝටම කරන්න බෑ. මොකද සපෝට් එකට ඇත්තටම කිව්වොත් ඩයලොග් ජීනි බිස්නස් හිටිය පිටිපස්සෙන්. එක්ස්පෑන්ෂන් එක යනකොට ඔයාට ෆේස් කරන්න ඕන ප්‍රශ්න මොනවද? බිස්නස් එකක නෙක්ස් ලෙවල් ග්‍රෝත් එකට අරං යනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙවෙයි. අපිට රීසෝසස් ඕන වෙනවා, අපිට එක්ස්පීරියන්සස් ඕන වෙනවා. ඒ වගේම තමයි අපිට ඕන වෙනවා හරි ගයිඩන්ස් එකක්. ඉතින් growth talks powered by Dialog Finance Genie Business කියන්නේ මෙන්න මේ ගයිඩන්ස් එක ඔයාලට දෙන්නම හදපු තව තැනක්. එහෙම නැත්නම් අපි මේ පොඩ්කාස්ට් සීරීස් එකම අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ඔය කට්ටියට. එහෙම නැත්නම් මේ ස්මෝල් බිස්නස් ඕනර්ස්ලාට බිස්නස් එක පටන් ගන්න ඉන්න අයට අවශ්‍ය වෙන අත්දැකීම්, ගයිඩන්ස්, මේ රියල් ස්ටෝරීස් එක්ක තමයි මේ හැමදේම අපි ඔය කට්ටියට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආයෙ පාරක් ආදරෙන් පිළිගන්නවා Growth Talks powered by Dialog Finance Genie Business podcast එකට. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සංජීව. මම හිතන්නේ සංජීව අපිත් එක්ක කලින් එපිසෝඩ් එකකත් එකතු වුණා. ඉතින් සංජීව කොහමද? ඉතින් ඉන්නවා ව්‍යාපාර කටයුතු ටික කරගෙන ඉන්නවනේ. ඉතින් කලින් එපිසෝඩ් එකේ අපි කතා කරේ මේ වාගේ ස්ටෝරි එකට වැඩිය මේ පේමන්ට් සිස්ටම්ස් ගැන, මේකෙන් බිස්නස් එකට තියෙන අත්දැකීම් ගැන. ඔයා ලොකු එක්ස්පීරියන්ස් එකක් අපිත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේකෙදි අපිට දැනගන්න ඕනේ ඔයාගේ ස්ටෝරි එක. මොකද අපි දන්න ඔයාගේ ස්ටෝරි එකෙන් මේ බිස්නස් එක පටන් ගන්න ඉන්න අයට, බිස්නස් එකක් කරගෙන යන්න ඉන්න අයට ලොකු දෙයක් ගන්න පුළුවන්, ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ සංජීව කියන්නකෝ ඔයාගේ ස්ටෝරි එක. අපි බිස්නස් එක පටන් ගත්තේ ෆිසිකල් ෂොප් එකකින්. ෆිසිකල් ෂොප් එකක් පටන් අරගෙන ෂොප් එක නම් ඇත්තටම බුක් ෂොප් එකක්. බුක් ෂොප් එකේ අපි පර්ෆියුම් සෙල් කරා. පර්ෆියුම් සෙල් කරද්දී බ්‍රෑන්ඩ් එකක් දැක්කා. ඒ බ්‍රෑන්ඩ් එකට හිත ගියා සහ ඒකේ ඩ්‍රීම් එකක් ආවා පර්ෆියුම් එකක් මගේ බ්‍රෑන්්ඩකින් එලියට යන්න ඕන කියලා. ඒ ඩ්‍රීම් එක දැක්කා. එතකොට පර්ෆියුම් වලට ආවේ එහෙම. පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන, කවදා හරි මගේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් ලංකාවම දකින්න ඕන, ලෝකෙම දකින්න ඕන කියන ඩ්‍රීම් එක ආවේ එදා. ඊට පස්සේ පර්ෆියුම් පැත්ත ස්ටඩි කරා. ඒ වගේම පර්ෆියුම් මැනුෆැක්චරින් පැත්ත ස්ටඩි කරා. පර්ෆියුම් ගැන තිබිච්ච ආසාව හින්දා අද වෙනකොට පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් එලියට දාලා තියෙනවා. එලියට දාලා තියෙනවා. ඒ අර එදා දැකපු හීනෙන් තමයි ඔයා මේ ඔයාගේ බිස්නස් එක අරන් දෙන එක. පටන් අරගත්තේ කමියුනිකේෂන් එකකින්. එතනින් පස්සේ ඔයාගේ හිත ගියා. ඉතින් මේක ඇත්තටම අපි හැමෝටම තියෙන දෙයක් මේ සංජය. මොකද අපි ගොඩක් අය හිතන් ඉන්නවා හරි අපි එක බිස්නස් එකක් පටන් ගත්තාම ඒ බිස්නස් එකේම ඉන්න ඕනේ නෑ. මේ ඔපචුනිටි එක දැක්කම අපි ඒක ග්‍රැබ් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් දැන් මේ පර්ෆියුම් බිස්නස් එක දැන් කොහොමද ලංකාවේ? දැන් මේ කට්ටියට දැනගන්න කියන්නේ ඔයාගේ පර්ෆියුම් බිස්නස් එක දැන් කොහොමද ලංකාවේ කොයි වගේ තැනක දැන් ඕන් ප්‍රොඩක්ට් එකක් ඕන් ෆැක්ටරි යටතේ ලංකාවේම අයිලන්ඩ් වයිඩ් ඩිස්ට්‍රිබියුෂන් එක යනවා. අපි නමත් කියමු පින්ක් බ්ලූ කියලා. පින්ක් බ්ලූ නමින් බ්‍රෑන්ඩ් එක දැන්ට යනවා. අයිලන්ඩ් වයිඩ් ඔපරේෂන් එකක් තියෙනවා. මේ විදිහට ගත්තහම ඩයලොග් ෆයිනෑන්ස් ජීනි බිස්නස් එකෙන් ඔයාට හම්බෙච්ච ගයිඩන්ස් එක කොහොමද? සහ ඔයාගේ ස්ටෝරි එකට ඩයලොග් ෆයිනෑන්ස් ජීනි බිස්නස් සොලියුෂන්ස් වලින් ඔයාට හම්බෙච්ච පුෂ් එක කොයි වගේද? අපි කලින් එපිසෝඩ් එකේ කතා කරේ කාඩ් පේමන්ට්. කාඩ් පේමන්ට් සොලියුෂන් එක ඇත්තටම එකතු වුණේ මම ඩයලොග් ජීනි එකත් එක්ක. එතකොට ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් ටික කොහොම යද්දී ඩයලොග් ජීනි බිස්නස් එක ට්‍රූනේ ට්‍රාන්සැක්ෂන් වෙන්නේ මං කිව්වා. එතකොට එයාලා ස්ටේට්මන්ට් දැකලා එයාලා මට හිතන්න වෙන්නේ නැති දවසක් කතා කරනවා. කතා කරලා සංජීව මෙහෙමයි වගේ ස්ටේට්මන්ට් මෙන්න මෙහෙම තියෙනවා. මොකද කාඩ් පේමන්ට් ට්‍රාන්සැක්ෂන් වැඩි වුණා මගේ. සේල් එක ග්‍රෝ වෙද්දී කාඩ් පේමන්ට් ට්‍රාන්සැක්ෂන් වැඩි වුණා. එතකොට මට කතා කරලා එයාලා ඔපචුනිටි එකක් දෙනවා. අපිට මෙන්න මේ වගේ ලෝන් එමවුන්ට් එකට යන්න පුළුවන්. ඔයාගේ අයිඩියාස් මොන හරි තියෙනවද කියලා මට කතා කරලා වෙන කට්ටිය නම් ලෝන් එකක් ගන්න යන්න ඕන. එතකොට ඩයලොග් ජීනි ටීම් එක මට කතා කරා ඔෆර් කරා අපිට මෙන්න මේ වගේ මවුන්ට් එකකට යන්න පුළුවන්. සංජීව අපි වැඩේ කරමු කියලා. එතකොට මගේ අර කලින් කිව්ව පර්ෆියුම් ඩ්‍රීම් එක තියෙනවා. එතකොට මම එයාලත් එක්ක කතා කරා. පටන් ගත්තේ එහෙම. ඩයලොග් ජීනි අපිට සපෝට් එක දුන්නා, ලෝන් එකක් දුන්නා. ඉතින් කතා කරලා දැන් නම් ලෝන් දීලා ඒක ගෙවල් ඉවරලා තව ලෝන් ගාගෙන එහෙම දැන් ගිහිල්ලා තියෙනවා. ස්ටාර්ට් එක උනේ එහෙම. එයාලා ඔෆර් කරා, එයාලා කතා කරලා මට මෙන්න මේ amount එකක් දෙන්නම් කිව්වා. එතනින් අපි වැඩේ පටන් ගත්තා. එතකොට මම පර්ෆියුම් බිස්නස් එකේ පටන් ගන්නම ඩයලොග් ජීනි. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ ස්ටෝරි එකට මේ ස්ටෝරි එක එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එක නෙක්ස්ට් ලෙවල් එකට අරයි යන්න ඩයලොග් ෆයිනෑන්ස් ජීනි බිස්නස් උදව් කරලා තියෙනවා. ඉතින් මේක මේ එක ස්ටෝරි එකක් විතරයි. දැන් සංජීව අපිත් එක්ක ෂෙයා කරලා සාමාන්‍යයෙන් ලෝන් එකක් ගන්න අපි යන්න ඕන. රයිට්? මේකේ ජීනි බිස්නස්
කතා කරලා තමයි මේ ලෝන් එක ඔෆ කරලා තියෙන. ඉතින් මේකත් ඇත්තරම ඩයලොග් ෆයිනන්ස් ජීනි බිස්නස් සොලියුෂන්ස් වල තියෙන එක ඔප්ෂන් එක. මේ ඔප්ෂන් එක ඔයාලටත් ගන්න පුළුවන්. මේක අපේ ජීනි බිස්නස් ටීම් එකත් එක්ක කතා කරලා ඩිස්කස් කරලා ඔයාලට ඒ ඔප්ෂන්ස් වලටත් ඇක්සස් හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයා කිව්ව දැන් වගේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එක දැන්ට ලෝකෙ මේ ලංකාව පුරාම ලෝකවට කියන්න පුළුවන්. දැන් ඔයාලා මේ නෙක්ස් ලෙවල් එකට අරන් යන ඩ්‍රීම් එකක් ඉතින් අනිවාර්යෙන් එක දවසක අපිටත් බලාගන්න පුළුවන්ගේ සංජීවගේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එක අනිවාර්යෙන් රයිට්. ඉතින් දැන් ඔයා එක තැනක ඉඳලා මේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරලා තියෙනවානේ රයිට්. මේ එක්ස්පෑන්ෂන් එක යනකොට ඔයාට ෆේස් කරන්න ඕන ප්‍රශ්න මොනවද? දැන් ඔයා එක ස්කේල් එකක ඉඳලා ඔයා දැන් මේක තව ලොකු තැනකට අරන් ඇවිල්ලා තියෙනවා. ඔයා කිව්වා මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් දාලා එතනින් තමයි මේක ඉස්සරහට අරන් යන්නේ කියලා. දැන් මේ වගේ තැනකට යනකොට මොනවද ඔයාට ආපු ප්‍රශ්න? ෆයිනෑන්ෂල් පැත්තේ ප්‍රශ්නයක් වුණේම නෑ. මොකද සපෝට් එකට ඇත්තටම කිව්වොත් ඩයලොග් ජීනි බිස්නස් හිටිය පිටිපස්සෙන්. ඊට පස්සේ අපි තොරතුරු සහ මේකේ මැනුෆැක්චරින් පාර්ට් එකේදී ඩේටා එක කොහොමද මේක කරන්නේ, මොන වගේ අප්‍රූවල් ඕනද, මොන වගේ ලයිසන් ඕනද, ඒ ඔක්කොම ස්ටඩි කරා. ඒ වගේම තරඟකරුවන් සහ මාකට් එකේ ඉන්න අනිත් කම්පියුටර් තරඟකරුවත් එක්ක ඉතින් හැපිලා අපි මොන වගේ කන්සියුමර් ඒ කියන්නේ කස්ටමර්ට මොන වගේ ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕනද කියන ප්‍රශ්නේ තමයි තිබ්බේ. අපි ඒක මං හිතනවා සාර්ථක කරා. දැන් හොඳට සේල් එකක් ජෙනරේට් කරනවා අපි. ජෙනරේට් කරනවා. ඉතින් අන්න ඒක මං හිතන්නේ දැන් සංජීව කියපු දේ ලොකු ගයිඩන්ස් එකක් මේ ස්මෝල් බිස්නස් එක පටන් ගන්න එක බිස්නස් එකක් පටන් ගන්න හීනයක් තිබ්බට මදි සංජීව. මං හිතන්නේ ඒක අපි ඕන කෙනකින් ඇහුවොත් එහෙම කියනවා මේ හීනයක් තිබ්බට මදි. මේක ස්ටඩි කරන්න ඕනේ. ඒ කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න කලින් මේකේ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න ඕනේ, මාකට් රිසර්ච් එකක් කරන්න ඕනේ, ඊට පස්සේ කම්පියුටර් ඇනලිසිස් එකක් කරන්න ඕනේ. මේ වගේ දේවල් කරලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන තමයි බිස්නස් එක යන්න ඕනේ. මොකද ඕන කෙනෙක්ට මට කියන්නේ බයි ඇන්ඩ් සෙල් කරන්න ඕන කෙනෙක්ට පුළුවන් රයිට්. ඒ බට් බිස්නස් එකක් බිල් කරන එක හැමෝටම කරන්න බෑ. බ්‍රෑන්ඩ් එකක් බිල් කරන එක, බිස්නස් එකක් බිල් කරන එක, බිස්නස් එකක් නෙක්ස්ට් ලෙවල් එකකට අරන් යන එක හැමෝටම කරන්න බෑ. ඉතින් දැන් සංජීවගේ කතාවෙන් ඔය කටේට තේරෙනවා කොයි තැනින්ද පටන් අරගෙන තියෙන්නේ, දැන් සංජීවයක කොයි තැනකට අරන් ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් මේ විදිහට කතාව ඉස්සරහට අරන් යන්න ඩයලොග් ෆයිනෑන්ස් ජීනි බිස්නස් සංජීව එක්ක වගේම තව ගොඩක් මර්චන්ට්ස්ලාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ ස්ටෝරීස් ගැන දැනගන්න වගේම මේ ඔයාලගේ බිස්නස් එක නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්නේ කොහොමද? එහෙම නැත්නම් ඩයලොග් ෆයිනෑන්ස් ජීනි බිස්නස් ඔයාලගේ growth partner වෙන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න තමයි මේ පොඩ්කාස්ට් සීරීස් එක අපි මේ වෙනකන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අපි දැන් එපිසෝඩ්ස් කිහිපයක්ම කරලා තියෙනවා මේ වෙනකොට. රයිට්? ඉතින් එකතු වෙන්න growth talks powered by dialog finance ජීනි business podcast එකත් එක්ක එකතු වෙලා ඔයාලටත් අත්දැකීමක් ගන්න පුළුවන්. ඔයාලට ඕන ගයිඩන්ස් එක ගන්න පුළුවන්. ඔයාලත් බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම්, එහෙම නැත්නම් බිස්නස් එකක් පටන් අරගෙන ඉන්නවා නම්, සංජීව වගේ ඔයාලගේ බිස්නස් එක පොඩි තැනකින් පටන් අරගෙන නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්න ඔයාලට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම growth talks podcast එකත් එක්ක.